ගෝඨාභය සුදුවැයන් සංස්කෘතියක් ගෙනාවා. සුදුවැයන් සංස්කෘතියක් ගෙනාලා මොකද කරේ? ඒ හින්දා තමයි විදේශ පාතාලය හැදුනේ. විදේශ පාතාලයක් හැදුනේ නාවල නිහාල්, මීගමුවේ ෆේරෝස්, කරාටේ ධම්මික, ගලබඩ වගේ අය අතුරුදහන් අදටත් පාරේ වෙඩි කාලේ මැරිච්ච ලිස්ට් එකක් තියෙනවා. බැරි අය තමයි ජීවිතේ බේරගෙන ඩුබායි වලට පැන යන්න ලේසි නිසා. නැතුව මේ ගෝඨාභය දක්ෂ නම් ඩුබායි පයින් එක නවත්තන්න එපා. දැන් එහි ඉඳලා තමයි මෙහෙවන්නේ. බයටනේ ගියේ. ඈ? බයට ගියේ. ඒ යන්න දුන්නා. යන්න දුන්නා. තමන්ට විරුද්ධයව මරලා වැලිකඩ හිරගෙදරදී නම් කතා කරලා පෝලිං ගස්සලා මරලා කියන්නද විස්තරේ? කියන්නද ඔබතුමා නීතිඥ නිසා දන්නවනේ. නම් කතා කරලා වැලිකඩ හිරගෙදරට කතා කරලා 2011 10 වෙනි මාසේ 11 වෙනිදා පැනලා මරලා තමන්ට විරුද්ධවාදීන් ටික කඩු උස්සපු ටික මහරකම කට්ටියව කංගට්ටව පෝලිං ගස්සලා මරලා තමන්ට විරුද්ධවාදීන් ටික අනිත් අයට යන්න දුන්නා. අපි ඔයා හිතන්නේ බබ්බු කියලාද? මහත්තයෝ මේ හරි හරි පරීක්ෂණ කරන පොඩ්ඩක් ඉන්න. එතකොට හැබැයි අර ලක්මාලි සහෝදරිය කිව්වා වගේ ලක්මාලි සහෝදරිය කිව්වා වගේ අනේ කෙන්ද්‍රි ගන්න එපා. කෙන්ද්‍රි ගන්නත් එපා. මම රාජපක්ෂ මහත්මයා කවදාක කෙන්ද්‍රි ගන්නෑ. නෑ ඒ කෙන්ද්‍රි එන්නේ අමුතු ස්වරූපේ එන්නේ. කරන්න පුළුවන් නම් ගන්න කියලා. ඒකත් කියලා මෙන්න ඔබතුමා කිව්වා. ඔබතුමා කියන හින්දායි ගන්න හොඳේ. මං කියන හින්දා නෙමෙයි. කෙන්ද්‍රි තියෙනම් ගන්න ඕනේ නේ. කෙන්ද්‍රි නඩුව විභාග වෙනවනේ ක්‍රිෂ්ණ නඩුව පිළිබඳව. මේ අර HSBC එකට මිලියන 700ක් නේද වෙලදී? චෙක් එක. නෑ මම දන්නේ නෑ. ඔබතුමා මුකුත් මම දන්නේ නෑ.